අපේ හාමුදුරුවෝ මේ අන්තිම විදිහට මම කැමති අහන්න මේ විහාරස්ථානයේ මොන වගේ අඩුපාඩුද තියෙන මේ වෙනකොට. පුතා මේ අඩුපාඩුවක් විදිහට සඳහන් කරනවා නම් ඇත්තටම අපිට තවම විහාරස්ථානයේ හතර වට මායිමේ වැටක් මුකුත් මෙහෙම නැහැ. ඊළඟට අකර 10ක විතර භූමි පරිසරයක් තියෙන නිසා ඒක අපහසුයි. හැබැයි ඊට වඩා මම කැමති උදව්වක් කරන්න පුළුවන් පින්වත් කෙනෙක් ඉන්නවා නම් දැනට මේ වැහි දවස්වලවත් අපිට පෑන් ටිකක් උණු කරගන්න දානශාලාවක් එහෙම නැත්නම් මුළු තැන්ගයක් පන්සලේ නැහැ. ඔව් අපේ හාමුදුරුවෝ. තිබුණ මුළු තැන්ගේ අර උළු සෙවිල් කරලා කරු දාලා තිබුණේ ඒකේ පෙරෙල්ලා ගියා. ඊට පස්සේ ඒක වර්තමානයේ නවත්තු කරගන්නත් කවුරුත් නැති වුණා. ඒ නිසා මම කැමැති ඒ වගේ කණු ටිකක් දාලා කොන්ක්‍රීට් කණු ටිකක් දාලා හරි සීට් ටිකක් දාලා වතුර ටිකක් උණු කරගන්න තැනක් තියෙනවා නම් මම හිතන්නේ පන්සල තියෙන තාත්කල් ගිලම්පස ටිකක් ඒ දරලිපේ උණු කරගන්න තාත්කල් විතරක් නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන තාත්කල් කුසල් සිද්ධ වෙන පින්කමක් වෙයි කියලා මම ආශිර්වාද කරනවා.